අයිපන් යාළුවනේ රෙඩ් බ්ලොසම් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අපි පළමු ග්‍රාස් කටරකින් නිවැරදිව තනකොළ කපා ගන්න කොහොමද කියලා. ඊළඟට ග්‍රාස් කටරයක් ඕනේ, බූට්ස් දෙකක් ඕනේ. ඊළඟට පෙට්‍රල් ඕනේ, ටූටි දාපු වෙනත් කතුරක්. මේ වගේ වර්ග දෙකක් මාගාව තියෙනවා. ඒකට අවශ්‍ය කෙන්ද. ඊළඟට ගෝල් දෙකක් ඕනේ, මාස්ක් එකක් ඕනේ. පළඳින්න ඊට පස්සේ අවශ්‍ය උපකරණ අපි බලමු. මේ ග්‍රාස් කටරේ කෙන්ද දෙකට කපාගෙන කොහොමද මේ ග්‍රාස් කටරේ ඒක ඇප්ලයි කරගන්නේ කියලා. මේ කපාගත්තා ඊට පස්සේ ගිහිල්ලා ඒක දැන් තියෙන තරම් ගිහිල්ලා ඒක දැනට පාවිච්චි කරපු තියෙන ඒක ඉවත් කරලා ලුක්ෙන්ද කොහොමද දාගන්නේ කියලා. ඊට පස්සේ පාවිච්චි කරලා ඒක ඉවත් කරගන්න ඕනේ. ඒක තමයි ඉවත් කරගන්න. ඒක අපි ඉවත් කරගත්තා. ඊළඟට මේකේ සුල්පත්ෙන් තියෙන හිල් දෙක ඒකට ඒ හිල් දාගෙන සම්පාතෝ දාගන්න. සම්බරව මෙච්චර දාගෙන සම්බරව අල්ලගෙන ඒක දෙපැත්තට ඔසවනවා. දෙපැත්තට ඔසවලා අඟල් හයක් ඉතුරු වෙන්න දෙපැත්තට ඔසවා ගන්නවා. එහෙම දෙපැත්තට ඔසවාගෙන ඒකත් එන්න එළියට අඟල් හයක් ඉතුරු कोई ताली हमारे चित्र में एक दिक्कत पिल देकर ये चाला होता था तादा कर गया तादा तादा गया चित्र प्रतिरुद्ध विषावती हीलिंग समय अनुष्ठित करना ये अंगाल है कोई ताली प्रमाण इन समय अच्छे केंद्र डाल देंगे. අපේ දිගවල තියෙන ටීෂර්ට් එකක් පොඩුවට කැප් එකක් ආදී කලඳ ගන්න ඕනේ. මොකද මේකෙන් විසින මේ වැලි මඩ ඇඟි විසිනවා. දැන් මෙතන පෙට්‍රල් දාන්න හදනවා. දැන් මේ පෙට්‍රල් වල තියෙන 2T කියලා ලිපි ගන්නවා. ඒකත් එක්ක තමයි මේ රසතරවලට 2T එක දෙන්න ගියාම පෙට්‍රල් ලීටර් එකට අවශ්‍ය ප්‍රමාණය දානවා. ඒක අපි පෙට්‍රල් සම්පූර්ණ දාගන්නවා. දාලා හොඳින් වහගන්න ඕනේ. හොඳින් වහගන්න. වහගෙන අපේ අපේ සුවිච් දාලා මේ අදිනවා.
වුණා. මම නැවතත් ස්ටාර්ට් කරගමු ඒක. මේක හොඳින් බොක්ස් එක දාලා දිගටම කල්සම් වාටිය ඒකට පිටින් දාන්න. නැත්නම් බොක්ස් එක වලට වැලි විසිලා කරගන්න ඉන්නේ කකුල් කෙතරම්. උඩින් දාගන්න ඕනේ. ඒ විදිහට. අපි ආරක්ෂිතව ටැග්ස් අපි නැවතත් ස්ටාර්ට් කරගන්න.